අපි මේ මිශ්‍ර කරගත්තු පස් මේ ඒ පස් මිශ්‍රණය හදාගත්තින් අපි කලවම් කරන්නේ මොනවද කියලා කිව්වොත් දණු දෙක දණ්ඩේ පුරුක් දෙකක් යටවෙන්න දානවනේ හර ආයුබෝවන් කියලා පිළිගන්නවා අපගේ ෆාමින් විත් ලයිෆ් YouTube නාලිකාවට අද මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ බුලත් දණ්ඩක් නිවැරදිව පැල කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා දිගටම රැඳී සිටින්න අපත් සමග channel එක subscribe කරලා තියාගන්න. මීට කලින් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ඉදිරිපත් කරා අපි කඩනකොට පැල කරගන්න සුදුසු දණු කඩා ගන්න විදිහ. ඒ දණු කඩාගෙන අපි පැල කරගන්නකම් බාල්දියකට වතුර දාලා ඒකට දාලා තියෙනවා බේසමකට හරි. ඊට පස්සේ අපි මේවා පැල කරගන්න අවස්ථාවේදී මේ බුලත් දණ්ඩක් මේ පැල කරගන්න විදිහට කපා ගන්න විදිහ තමයි මේ. අග තියෙන අනවශ්‍ය කොළ ඉවත් කරලා පුරුක් දෙකක් වගේ හිටින්න පුරුක් දෙකක් යට කරන්න ඕනේ. ඔව් පුරුක් දෙකක් යට වුණාම මේ අනිවාර්යයෙන්ම පුරුක් දෙකක් යට වෙනවා. මෙන්න මේ විදිහට කපා ගත්තාම මෙන්න මේ පුරුක් දෙක යට වුණාම සාමාන්‍ය දවස් 20ක් විතර යනකොට මුල් අදින්න. පුරුක් දෙකක් යට වෙන්න මේ යට වෙන්න තියෙන විදිහට කපා ගන්නවා. මේ විදිහට කපා ගත්තාම මේ දෙකක් යට වෙනවා. යට වුණාම හරි එකක් නැත්නම් එකකින් මුල් අදිනවා. මන්ට හැදෙනවා. එතකොට මේ කපලා ඉන් කරලා අනේ පුරුක් දෙකක් වුණාම හරි. මේ වගේ දළු නම් ගන්නෙ නෑ මේක රෑන් දළු කියලා මේවා පීදෙන්නේ නෑ පීදෙන්න පරක්කු නිකන් ඔය වැල් යනවා ඒ වුණත් අපි මේවා විසි කරලා දානවා මේක දල්ලක් ගන්නකොට ගන්නවා මේ වගේ ඒ රෑන් දල්ලක් පෙන්නන්නේ ඒක අපි පාවිච්චි කර ගන්න නැහැ කියන දල්ලක් මේ රෑන් දල්ල හොයාගන්නේ මෙන්න මේ දණ්ඩ තියෙන්නේ ඔව් දණ්ඩ තියා සතු පාට වෙනවා සතු පාටයි නිකන් මේ කොළ ලොකු වෙන්නේ නැහැ හේ යනවා මේ පුරුක් ඈතින් ඈත එහෙම තියෙනවා දැන් මේ හොඳ බුලත් දල්ලක නම් මේ පුරුක් ළඟ තියෙන මේ ඒවා හොඳ දළු පොඩි වුණාට හොඳ දළු ඒවා පුරුක් හැම එකෙම හැදෙනවා ටක් ගාලා මුල් අල්ල ගන්න මේ වල මුල් ඇල්ලුවට වැඩක් නැහැ මේවම දිගටම යනවා ඒතර පීදෙන්නේ නැහැ පීදෙනවා කියන්නේ දෙපැත්ත ඔය වතු දාලා එන්න ඕනේ ඒවා එන්නේ නැහැ මේ දල්ල කොහොම දිගට යනවා ඉතින් අපි මේවා මැදින් කඩලා විසි කරනවා ඔව් ඕගොල්ලන්ට පැහැදිලි ඇතිනේ ආපහු අපි මේ දණු පැර කරගන්න මේ වගා මල්ලක් හදාගන්න මේ පස් මිශ්‍රණයක් හදා ගන්නවා. ඒ පස් මිශ්‍රණය තමයි ඔය තියෙන්නේ. මේ ඒ පස් මිශ්‍රණය හදාගද්දින් අපි කලවම් කරන්නේ මොනවද කියලා කිව්වොත් කොම්පෝස්ට් සහ වැලි නේද? ඔව් වැලි කොම්පෝස්ට් පස් ටිකක් දාලා කලවම් කරනවා. වැලි මිශ්‍ර පස් ටිකක් සහ මේ කොම්පෝස්ට් පොහොර තමයි මේ කලවම් කරලා තියෙන්නේ. කළු පාටට ඕගොල්ලන්ට පේනවා ඇති. මේ එහෙම කලවම් කරලා අපි මේ මිශ්‍ර කරගත්තු පස් මේ අර අපි කළු පාට පොලිතින් කවරේ ගන්න ඒ කවර ඉවර වෙලා නිසා තමයි මේ සුදු පාට මේ කවර ටිකක් අපි මේ හදාගෙන තියෙන්නේ. එහෙම කියලා අවුලක් වෙන්නේ නැහැ. මේ ඒ පස්වල ඒ පස් ඒ හදාගත්ත කවර වලට තුන් කාලක් විතර වගේ පුරවනවානේ. මේ තියෙන්නේ මේ පුරවලා ඊට පස්සේ ওই විදිහට දණු දෙක දණ්ඩේ පුරුක් දෙකක් යට වෙන්න දානවානේ. හර පුරුක් දෙකක් යට වෙන්න දාලා තද කරන්නේ නැද්ද? ටික
ඕනට ඔව් සාමාන්‍ය මට්ටමට තද කරනවා. තද කරලා අපි ඊට පස්සේ මේවා අපි හෙවණකින් තමයි තියාගන්නේ නේ. හෙවණකින් තියාගෙන දිනපතා වතුර දානවා. මේ දවස් 20ක් විතර වගේ යද්දී මේ පැලවෙනවා නේ. සති දෙකක් තුනක් යනකොට හොඳටම පැලවෙනවා. ওই විදිහට පස් මිශ්‍රණය හදාගෙන මේ ඔහම හිටවුවාම මේ ගොඩක් වෙලාවට 100%ම මුල් අදිනවා නේද? ඔව්. මේ ක්‍රමයට මේ සීටෝන එක. ඒ කියන්නේ ෂුවර් පායන කාලේ වහින කාලේ කියන කතන්දර යන්නේ. පායන වැස්ස මේ එහෙම කියලා දෙයක් නැහැ. දිනපතා වතුර දාන්න පුළුවන්. මේ ක්‍රමයට හිටවුවාම 100%ක් මුල් අද්ද ගන්න පුළුවන්. ඒවර කොටු ඔය කතමාලි වලට හිටවන ඒවට තමයි ඉතින් මුවක් ගන්නෙ. කට්ටිය පාත්ති හිටවන්න ගියාම ඉතින් එපා වෙනවනේ. දැන් ඉතින් මුවක් පාත්ති කරන්නෙත් නෑ. කණු වලට තමයි හිටවන්නේ. මේ අනික මෙහෙම පැල කර ගන්න බුලත් දඬු සාර්ථකම ක්‍රමය තමයි මේ කණු වලට හිටවන එක. පාත්ති නැතුව. මොකද හේතුව පාත්ති හදපුවාම ගොඩක් වෙලාවට මේ රෝග හැදුනාම එහෙම පාත්තියම මේ අයින් කරන්න වෙනවා නේද? මේ කණු වලට කණුවන එක කණුවක් ගලලා දාන්න පුළුවන්. ඔව්. කණු වලට තනි කණු වලට බුලත් හිටවුවාම ඒ කණුව විතරයි අයින් කරන්න වෙන්නේ රෝග ආවොත් එහෙම. මේ අපි මේ එක කවර එකට මේ දඬු දෙක දාන්නේ අපි කණුවකට හිටවන්නේ දඬු දෙකක් නේ සාමාන්‍යයෙන්. එතකොට දඬු දෙකම එක කවරෙන් මේ ෂේප් වෙනවා. අනික තමයි මේ මුල කැඩෙන්නේ නැතුව දඬු දෙකම එකවර හිටව ගන්න පුළුවන් අපිට මේ කණුවට. මේ තියෙන්නේ එහෙම තනි කණුවට හිටවගත්ත බුලත් පඳුරක්. මේ ක්‍රමයට හිටවගත්තාම මේ අවදාන මඩුයි ලෙඩ හැදෙන්න තියෙන. ලෙඩ හැදුනත් ඒ කණුව ගලවලා අයින් කරපුවාම මේ ගොඩක් දුරට මේ රෝග පාලනය කරගන්න පුළුවන්. ඕගොල්ලොනුත් මේ විදිහට අත්හදා බලන්න බුලත් හිටවන්න හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අපි සමග රැඳී සිටියට ඕගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.